Hi guys, welcome back to my YouTube channel. ඉතින් ඔයාලට කොහොමද? හැමදාම වගේ හැමෝම හොඳින් ඇති කියලා මම හිතනවා. මේ දවස් ටිකේම හොඳට වහිනවා. වෙත එක අන්තිමයි. අද මම ඔයාලට පෙන්නනවා රසවත් කෑමක් කොහොමද හදන්නේ කියලා. දිගටම රැඳිලා ඉන්න. රස ගුණ පිරි කෑම හදන්න කලින් අපිට තියෙනවා කරි දෙකක් හදාගන්න. ඉතින් හොදියෝනේ කෑමට වැඩිපුර චිකන් ගන්නත් පුළුවන්, මාළු හොදි හදන්නත් පුළුවන්. ඉතින් මම තෝරගත්තා චිකන් හොදි හදන්න. ඔයාලගේ රස අනුව ඔයාලා කැමති විදියට චිකන් කරි එකක් හෝ මාළු කරි එකක් හදාගන්න පුළුවන්. මම කලින් කිව්වා වගේ මම හදන කෑම එක කන්න ගොඩක් හොදි ඕනේ. ඉතින් අපි හොදි වැඩිපුර තිබ්බා. දැන් චිකන් එක හොඳටම පැහෙන ගමන් තියෙන්නේ. ලොකු භාජනයක් ලිපේ තියාගත්තා. ඒකට වතුර දානවා. ඉතින් මම මේ කෑම හදන්නේ 10 දිනකට ඇති වෙන්න. ඒ නිසා වැඩිපුර වතුර ටිකක් දාලා ලිපේ තිබ්බා. මම කිව්වනේ මේ කෑම එක කන්න කරි දෙකක් ඕනේ කියලා. ඉතින් මම තෝරාගත්ත අනිත් කරි එක තමයි පරිප්පු හොදි. මේ තියෙන්නේ මම කලින් පෙන්නුවා ලිපේ තියාගත්ත වතුර ටික. තාම පැහිලා නැහැ, මුල් අදියරේ තියෙන්නේ. මම මේ තරම් ප්‍රමාණයක් ගත්තා මොකද මම කුරක්කන් ග්‍රෑම් 500ක් ගන්නවා 10 දිනකට ඇති වෙන හදන්න. දැන් හොඳටම වතුර එක නටන ගමන් තියෙන්නේ. හොඳටම වතුර එක නටන්න ඕනේ. අන්න ඊට පස්සේ වතුර ටිකක් අයින් කරගෙන ටිකක් තියෙන්න දෙනවා. වතුර ටිකක් දාන්න අරගෙන. මදි වෙන ප්‍රමාණය බලා අපි කලින් අයින් කරගත්ත වතුර ටික දාලා හොඳට අනා ගන්න ඕනේ. මේ මම අද හදන්න යන්නේ කුරක්කන් තලප. ගොඩක් ගුණයි, ඒ වගේම තමයි ගොඩක්ම රසයි. ඉතින් නගරපද මිනිස්සු නම් මේවා හදන්න දන්නේ නැහැ. සමහර අය දන්නවත් ඇති. ගම්වල තමයි වැඩිපුර හදන්නේ. නගරපද අපි මේ කෑම හැදුවේ නැතුණාට ඇත්තටම මේක රසවත් ගුණවත් ආහාරයක්. ඒ වගේම තමයි ඉක්මනින් හදාගන්නත් පුළුවන්. කුරක්කන් තලපවල තියෙන විශේෂම දේ තමයි කන්නේ නැහැ, ගිලිනවා. ඉතින් තලපේ හොඳට ගිලින්න ඕන නිසා තමයි මම කිව්වේ හොදි ගොඩක් අවශ්‍යයි කියලා. පදම එනකන් මෙන්න මේ විදියට හොඳට තලපේ වතුර දදා මික්ස් කරගන්න ඕනේ. ගොඩක් ගින්දර තියන්නේ නැහැ, මද රස්නෙන් තමයි තියන්නේ. ගොඩක් ගින්දර තිබ්බොත් තලපේ ඉක්මනටම පිච්චිලා යන්න පුළුවන්. ඒ නිසා තමයි මද රස්නෙන් ලිප තියන්න ඕනේ. මම කිව්වනේ ඔයාලට මේ ගැන දන්න අයත් ඇති, දන්නේ නැති අයත් ඇති කියලා. ඉතින් දන්න අය ඉන්නවනම්, කුරක්කන් තලප කාපු අය ඉන්නවනම් මොකද්ද කරන්න ඕනේ? යටින් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. තව දෙයක් කියන්න ඕනේ, පොඩි කුලියක් කෑවත් ඉක්මනටම බඩ පිරෙනවා. ඉතින් ඩයට් කරන අය ඉන්නව නේද? ඩයට් කරන අයට හොඳම රසවත් ආහාරයක් තමයි මෙන්න මේ කුරක්කන් තලප. තලපේ පැහෙද්දි හොඳ සුවඳක් එනවා. ඒ වගේම තමයි තලප එක ඇතුලෙන් මෙන්න මේ විදියට හුමාලයක් යනවා. ඒ කියන්නේ තලප එක හොඳට තැම්බිලා. ලන්ච් ෂීට් එකක් ගත්තා. තලප ගුලියක් හදාගන්න. ඉතින් ලන්ච් ෂීට් එකට තලප ටිකක් දැම්මා. රවුමට ලස්සන්ට මෙන්න මේ ආකාරයට ගුලිය හදා ගන්නවා. හරිම ලේසි මේක හදා ගන්න. ඉතින් ඔයාලා try කරලා බලන්න. අමතක කරන්න එපා. මොකද මේක ගොඩක් රසවත් ගුණදායි ආහාරයක්. දැන් ඔන්න තලප එක හැදලා ඉවරයි. දැන් යන්නේ රස කොහොමද කියලා බලන්න. මම ගෙනාව vlog එක කොහොමද කියලා යටින් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. මම vlog එක අවසන් කරනවා. බැලුව හැම දිනාටම ගොඩක් thank you. තවත් දවසක එන්නම් තවත් ලස්සන vlog එකක් අරගෙන. එතකන් හැමෝටම ජය වේවා. bye bye. මේ තියෙන්නේ තලප ටික.